සංනිවේදනය හැඳින්වීම. සංනිවේදනය පිළිබඳ අර්ථකථන. සංනිවේදනය කියලා කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවය. ඔබ උපන්දා සිට මරණය දක්වාම සංනිවේදනයේ යෙදෙනවා. මොකද්ද මේ සංනිවේදනය කියලා කියන්නේ? සරලවම ඔයාලට මතක තියාගන්න පුළුවන් සංනිවේදනය කියලා කියන්නේ අප තුළ තියෙන හැඟීම්, සිතිවිලි හා අදහස් තවත් කෙනෙකු සමග. මේ පාර ඕලෙවල් විභාගයට පෙනී සිටින ඔබ තවමත් ටික්ටොක් බලනවද? එහෙනම් කතා දෙකක් නැහැ. ඔබ දැනටම විභාගය අසමත්. ඉතින් ඔබට ඕලෙවල් විභාගයේ සමත් වෙන්න ඕනි නම් මේ තප්පර 15 ස්කිප් නොකර අවසන් වෙනකල් බලන්න. පිටු ගණන් ලියාගෙන සති ගණන් තිස්සේ ඉගෙනගත්ත පාඩම් මිනිත්තු ගණනකින් පුනරීක්ෂණය කරන්න පුළුවන් අපූර්ව පන්තියක් තමයි learn.lk ස්මාර්ට් ඕලෙවල් කියන්නේ. ඔබ ඉගෙන ගන්නා විෂයන් 9ටම අදාළව ස්මාර්ට් ෂෝට් නෝට් වීඩියෝස්, MCQ, පාස් පේපර්ස්, සිතියම් අධ්‍යයනය සහ තවත් බොහෝ දේ සමගින් ඕලෙවල් වලට ඒ 9ක් ගන්න ලේසිම ක්‍රමය අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් ඉක්මන් කරන්න. ඒ 9ක් එක්ක ඕලෙවල් පාස් වෙන්න කැමති නම් මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා. විෂයන් 9ම ඉගෙන ගන්න අසමසම 150ක ගාස්තුව අඩු කිරීමක් සමගින් සම්පූර්ණ පාඨමාලාව සඳහා මාසික ගාස්තුව රුපියල් 500ක් පමණයි. learn.lk ස්මාර්ට් වෙන්න ඉගෙන ගන්නයි. සංනිවේදකයා යනු කවුරුන්ද? ඔබට දැන් ප්‍රශ්නයක් ඇති. සංනිවේදකයා කියලා කියන්නේ යම් සංනිවේදන ක්‍රියාවලියක් ආරම්භ කරන්නාට. කුමන හෝ සංනිවේදන ක්‍රියාවලියක් සිදුවීමට නම් අනිවාර්යයෙන්ම සංනිවේදකයෙක් ඉන්න ඕනේ. සංදේශය කියලා කියන්නේ සංනිවේදකයා විසින් ග්‍රාහකයාට සිදු කරන හැඟීම්, සිතුවිලි හා අදහස් ප්‍රකාශනය. සංදේශයට අපට පණිවිඩය කියලා කියන්නත් පුළුවන්. සංනිවේදනයට යොදා ගන්නා මාධ්‍යයට සුදුසු වෙන විදියට තමයි සංදේශය සකස් වෙන්න ඕන.